සුබ දවසක් හැමෝටම. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තියෙනවා OneXBet එකේ ඒජන්ට් එකක් ගන්න කොහොමද කියලා. දැන් මම මේ ගැන වීඩියෝ ගොඩක් කරලා තිබ්බත් මේ වෙනකොට ඒක වීඩියෝ එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි යන්නේ මේ උඩල් ලංකාවට ඇති වෙන විදිහට OneXBet එකෙන් ඒජන්ට්ලා වරන් ඉවරයි. කලින් නම් අපිට ඇප් එක ඇතුළෙන්ම ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන් chance එක තිබ්බේ. ඒ ගැන මම වීඩියෝ එකකුත් කරලා තිබ්බා. ඉතින් ඔයාලට තවත් ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන්ට ඒජන්ට් අරන් ඉන්න කට්ටියන්ගේ සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන්. මේකෙදී ඔයාලට 100ක් විතර අඩු වෙන්නේ. ඒ කියන්නේ ඩිපොසිට් එකට 104ක් වගේ විත්ඩ්‍රෝල් එකට 102ක් හම්බ වෙනවා. කොහොමත් නෝමල් ඒජන්ට් කෙනෙක්ටත් අපිට හම්බෙන්නේ 102 තමයි විත්ඩ්‍රෝල් එකට. ඩිපොසිට් එකකදී 101ක් අඩු වෙන විතරයි යාළුවනේ වෙන්නේ. ඒක කැමති කට්ටිය ඉන්නවනම් සබ් ඒජන්ට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ සබ් ඒජන්ට් එකකින් ඔයාලට සාමාන්‍යයෙන් කමිෂන් එක මාසෙට දෙපාරක් හම්බ වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ කලින් විදිහට තමයි වැඩ කරන්න තියෙන්නේ. මේක කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තමයි යාළුවනේ කලින් වගේ දවස් ගණන් බලන් ඉන්න ඕනෙත් නැහැ. කෙලිම දවසක් ඇතුළත ඔයාලට සබ් ඒජන්ට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා සබ් ඒජන්ට් එකක් ගන්න නම් ලංකාවේ කෙනෙක් කරා තමයි සබ් ඒජන්ට් එක ගන්න ඕනේ. ඉතින් ඔයාලට අපි හරහා සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන්. කැමති කට්ටිය ඉන්නෝ නම් ඔයාලා USD 50ක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා නම් Android phone එකක් තියෙන්න ඕනේ. මේ දෙකම තියෙන කට්ටිය අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාන්න. අපි හරහා සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන්. එතන කැමති කට්ටිය අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. USD 50 මුදල අපිට account එක හදන්න කලින් දෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ account එකක් හදනකොට අපෙන් USD 50ක් මුදලක් OneXBet එකෙන් ඉල්ලනවා. ඒ කියන්නේ අපි USD 50 මුදල ඔයාලා නිස්තරම account එකක් හදලා අපිට වැඩක් නැහැනේ. ඔයාලා බාරගත්තේ නැත්නම් ඒ හින්දා තමයි අපි කලින් මුදල් අය කරලා account එක හදන්නේ. ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඔයාලා කල්පනා කරනවා ඇති USD 50ක් මොකටද ඒජන්ට් එකක් ගන්න කියලා. ඉතින් යාළුවනේ අපිට නෙමෙයි USD 50. අපි ඔයාලගේ මොබ් කෑෂ් account එකට තමයි USD 50 දාලා account එක හදලා දෙන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලට USD 50 දාලා දුන්නාට පස්සේ ආසන්න වශයෙන් රුපියල් 15000 16000 අතර මුදලක් තමයි USD 50ක් කියන්නේ. මේ මුදල දැම්මට පස්සේ ඔයාට මේ මුදල ඉවර වෙනකම් ප්ලේස් වලට ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් ආ මොබ් කෑෂ් එකට සල්ලි දානවා. ඒ සල්ලි වලින් ප්ලේස් වලට ඩිපොසිට් කරනවා. ඒ ඩිපොසිට් එකේදී 104ක් හම්බ වෙනවා. විත්ඩ්‍රෝල් එකට 102ක් හම්බ වෙනවා. ඊළඟ මේ හැමදේම ඔයාට ඒජන්ට් එක ගත්තට පස්සේ කියලා දෙනවා. ඒජන්ට් එක ගැන වැඩි විස්තර ඕන කට්ටිය පල්ලෙහා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන ඔයාට විස්තර කිව්වට පස්සේ ඒ නම්බර් එකෙන් දෙන බැංක් එකට හරි බයිනස් ID එකට හරි සල්ලි දාලා ඔයාලා අපිට රිසිට් එක දැම්මට පස්සේ ඔයාලට දවසක් ඇතුළත අපි හර ඒජන්ට් එක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ සෞන්දිදන් සිකුරාදා වෙනකම් විතරයි මේ විදිහට ඒජන්ට් ගන්න පුළුවන්. සෙන්සුරාදා ඒජන්ට් ගන්න බෑ. ඒජන්ට් එකක් ගන්න කැමති හැමෝම අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හම සුබ දවසක් හැමෝටම.